මේ වීඩියෝ එකෙන් ආර්.කේ නාරායන්ගේ The Vendor of Sweets නවල් එකේ 1-2 chapters වල ඔයාලා පාඩම් කරගන්න ඕනේ වැදගත් extracts, themes සහ summary එක පැහැදිලි කරනවා. මේකේ අරමුණ තමයි exam එකේ නවල් කොටසට පහසුවෙන් පිළිතුරු ලියන්න ඔයාලට උදව් කරන එක. කලින් මම කරලා තියෙනවා මේ සම්බන්ධ වීඩියෝ එකක්. ඒත් මට හිතුණා තවත් සරලව සහ පැහැදිලිව තේරුම් කළොත් හොඳයි කියලා. අපි chapter 1 එකට යමු. මේ chapter එකේ හඳුන්වලා දෙනවා ජගන් ස්වීට්ස් වෙන්ඩ කෙනෙක්. එහෙමත් නැත්නම් රස කැවිලි වෙලෙන්දෙක් කියලා. ඒ වගේම අපි දන්න තව දෙයක් තමයි ජගන් ස්වීට් ෂොප් එකට ඇවිත් සරස්වතී දේවියට හඳුන් කූරු පත්තු කරලා එහෙම තමයි එයාගේ සීට් එකට එහෙමත් නැත්නම් throne එකට යන්නේ. ඒ කියන්නේ ජගන් හරිම රිලිජියස් පර්සන් කෙනෙක්. හොඳයි. අපි බලමු දැන් ස්ක්‍රීන් එක. Jagan is introduced as a wealthy sweet vendor in Malgudi. Jaganව මේ first chapter එකේදී හඳුන්වන්නේ හොඳට business තියන, සල්ලි තියන රස කැවිලි වෙලෙන්දෙක් විදිහට. ඒ කියන්නේ හරිම සාර්ථක රස කැවිලි වෙලෙන්දෙක් විදිහට තමයි chapter 1 එකේදී අපිට ජගන්ව හඳුන්වලා දෙන්නේ. He is a person who follows Gandhian principles such as simplicity and vegetarianism. මේ ජගන් ගාන්ධි ෆලෝව කෙනෙක්. අපි දන්නවා ගාන්ධිතුමා කියන්නේ අවිහිංසාවාදියෙක්. ඉතින් මේ නවල එකේ ප්‍රධාන චරිතය වෙන ජගන් එයාවම හඳුන්වා ගන්නා විදිහට ගාන්ධිතුමාගේ අනුගාමිකයෙක්. ඒ හින්දම ජගන් සරල බව අගය කරන සහ සත්ව හිංසාව පිටු දකින කෙනෙක්. මෙතනදී අපි දන්නවා ජගන් ඒ සරල බව නිසාම ජිබ්බාව සහ දෝතිය අඳින, තමන්ගේ ඇඳුම් සෙරෙප්පු තමන්ම එහෙමත් නැත්නම් සාම්ප්‍රදායික එහෙම නැත්නම් ට්‍රැඩිෂනල් හින්දු භක්තිකයෙක් කියලා. Although he preaches simplicity, he secretly hides part of his income to avoid taxes. ඒ වුණත් අපි දන්නවා තවත් විදියකින් ජගන් කපටි මනුස්සයෙක් කියලා. එයා එයාගේ ආදායමෙන් කොටසයි එයාගේ ජර්නල්ස් වල සඳහන් කරන්නේ. හවස 6 ඉඳලා 7 වෙනකන් ලැබෙන මුදල්, ඒ කියන්නේ ආදායම එයා වෙනම එකතු කරලා වෙනම හංගලා තියනවා ටැක්ස් ගෙවන එකෙන් වළකින්න. Every evening he discusses philosophy with his cousin while running his sweet shop. Around 4:30 විතර කසින් එනවා ජගන්ගේ ස්වීට් ෂොප් එකට. ඒත් මේ කසින් සහ ජගන් අතර අපි කසින් කියලා කිව්වට කිසිම රිලේෂන්ෂිප් එකක් නැහැ. කසින් මල්ගුඩියේ හැමෝගෙම හිතවතෙක්. ඒ වගේම ටිකක් බෝස්ට්ෆුල් කෙනෙක්. ඒ කියන්නේ ටිකක් තමන්වම වර්ණනා කරගන්න, අපි කියන්නේ පුරසාරන් දඩවනවා කියලා. තමන් ගැන පුරසාරන් කියා ගන්න කෙනෙක්. ඒත් එයාගේ මේ ජගන්ගේ පවුලයි අතර තියෙන රිලේෂන්ෂිප් එක නම් හරිම ස්ට්‍රෝං. ස්වීට් ෂොප් එකට එන කසින් හැමදාම ඉස්සෙල්ලාම යන්නේ ජගන්ගේ කිචන් එකට. රස කැවිල්ලක රස බලලා තමයි එයා ජගන් එක්ක කතාව පටන් ගන්නෙ. මේ වෙලාවේදී ඒ දෙන්න රටේ තොරතුරු, නගරේ තොරතුරු ගැන වගේම මලී ගැන සහ ජගන්ට මූණ පාන්න වෙන ගැටලු ගැන සාකච්ඡා කරනවා. හැම විටම වගේ කසින් ජගන්ගේ ගැටලු වලින් ජගන්ව බේර ගන්නවා. ඒ විතරක් නෙමෙයි, ජගන් සහ මලී වැඩිය කතා කරන පුද්ගලයින්, වැඩිය කතා නොකරන පුද්ගලයින් දෙදෙනෙක් හින්දා ඒ දෙන්න අතර අතරමැදියෙක් එහෙමත් නැත්නම් ඉන්ටර්මීඩියේට් කෙනෙක් විදිහටත් කසින් ඉන්නවා. ඊළඟට අපි බලමු chapter 1 වල අපිට මතක තියාගන්න පහසු සහ වැදගත්ම extracts මොනවද කියලා. 1. Conquer taste and you will have conquered the self. conquer කියන්නේ control කියන එක. මේ extract එකේ තේරුම වෙන්නේ අපි රස තියන දේ භුක්ති විඳින එක, රස කියන දේ භුක්ති විඳින එක පාලනය කළොත් අපිට අපිවත් පාලනය කරගන්න පුළුවන් කියන එකයි. මේ extract එකේ වැදගත්කම එහෙම නැත්නම් importance එක ගත්තොත් this extract shows Jagan's belief in self-discipline. අපිට පෙන්වන්න පුළුවන් ජගන්ගේ තියෙන self-discipline එක.
ඒ වගේම it reveals Gandhian influence. ඒ වගේම ගාන්ධිතුමාගේ දර්ශනයෙන් ජගන්ට ලැබිලා තියෙන බලපෑමත් අපිට මේකෙන් දකින්න පුළුවන්. දෙවැනි එක්ස්ට්‍රැක්ට් එක money was only an instrument which should not be allowed to enslave its possessor. මීනින් එක තමයි සල්ලි කියන්නේ එක දෙයක් විතරයි, ඒකට ඉඩ දෙන්න හොඳ නෑ, ඒක අයිති කෙනාව වහල් භාවයට ගන්න කියන එක. දැන් මේක කියන්නේ ජගන්. ඉම්පෝටන්ස් එක ගත්තොත් මේකෙන් අපිට පේනවා ජගන්ගේ ෆිලෝසොෆි එක, එහෙමත් නැත්නම් ජගන්ගේ දාර්ශනික මත. ඒ වගේම මේ එක්ස්ට්‍රැක්ට් එකෙන් පෙන්නනවා ජගන් මෙහෙම කියන්නේ එයා සල්ලිවලට ස්ලේව් කෙනෙක් වෙලා ඉවර හින්දා කියලා. එයා ඇත්තටම සල්ලිවලට ආස නිසායි එහෙම කියන්නේ. ඒකනේ ටැක්ස් වලට අහුවෙන්නේ නැති වෙන සල්ලි කොටසක් හොරෙන් හංගන්නේ. It shows that Jagan is actually attached to money කියන එකේ තේරුම ඒකයි. ඊළඟට අපි යමු chapter 2 වලට. මුලින්ම summary එක බලමු. Jagan closes his shop around 7 PM and walks through Malgudi after work. මෙතනදී අපිට ජගන්ගේ ඩේලි රූටීන් එක දැනගන්න පුළුවන්. එයා 7ට තමයි ෂොප් එක වහන්නේ. ෂොප් එක වහන්න කලින් ඔක්කොම සේවකයෝ ගියාට පස්සේ තමයි එයා සල්ලි ගණන් කරන්නේ. ජගන් ගෙදර එන අතරමඟ එයා පහු කරගෙන එන විශේෂ තැන් මතකද ඔයාලට? නටරාජ්ගේ ප්‍රින්ටිං ෂොප් එක, ඩිස්පෙන්සරි එක සහ ලෝන්ලි ස්ටැචූ එක. මේ නටරාජ්ගේ ප්‍රින්ටිං ෂොප් එකට ජගන් අවුරුදු ගානකට කලින් පොතක් දෙනවා ප්‍රින්ට් කරන්න. හැබැයි නටරාජ් තාමත් ජගන්ගේ ඒ පොත ප්‍රින්ට් කරලා දීලා නැහැ. එයා උවමනාවෙන්ම මේක මග අරිනවා. එහෙමත් නැත්නම් නොසලකා හරිනවා කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම ජගන් මේ කිසිම තැනක වැඩි වෙලාවක් රැඳෙන්නේ නැතුව කෙලින්ම ගෙදර එනවා මලී ගෙදර තනියම හින්දා. ඊළඟට he is proud about Mali. ජගන් මලී ගැන හැම වෙලේම කතා කරන්නේ ආඩම්බරයෙන්නේ. ඔහු ෂොප් එකේ ඉඳන් ගෙදර එනකොට මලී තව යාළුවෝ ගෑන් එකක් එක්ක ලෝන්ලි ස්ටැචූ එක ළඟ ඉන්නවා දකිනවා. මෙතනදී ජගන් පුතාට එහෙම රස්තියාදු වෙන එක හොඳ දෙයක් නෙමෙයි කියලා අවවාද කරනවා වෙනුවට නිශ්ශබ්දව ඉන්නවා. එක පැත්තකින් ජගන් හිතනවා යාළුවෝ ඉස්සරහා යාව ලැජ්ජා වෙයි කියලාත්. ඒ කියන්නේ පුතාව ලැජ්ජා වෙයි කියලාත්. තව පැත්තකින් ජගන් ආඩම්බර වෙනවා පුතාගේ ලස්සන බලලා. මෙතනදී අපිට තව දෙයක් විස්තර කරන්න පුළුවන්. ඒ තමයි ජගන් සහ පුතා අතර තියෙන ජෙනරේෂන් ගැප් එක. මෙතනදී මේ දෙන්න ඉන්නේ එක්ස්ටෙන්ස් දෙකක. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් ඒ දෙන්න ඉන්නේ අන්ත දෙකක කියලා. පුතා හරිම වෙස්ටර්නයිස්ඩ් කෙනෙක්. අඳින්නේ ෂර්ට්ස්, ට්‍රවුසර්ස්. ජගන් අඳින්නේ ධෝතිය, ජිබ්බාව. ඒ වගේම තව ඉතාමත්ම වැදගත් වෙන දෙයක් තමයි මෙතනදී ජගන් ඇත්තටම මේ වෙලාවේදී මේ ලෝන්ලි ස්ටැචූ එක ළඟ රෑ 7ට විතර යාළුවෝ ගෑන් එකක් එක්ක පිරිමි ළමයෙක් ඉන්නවා කියන එක ඇත්තටම හොඳ දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ආ රස්තියාදු ගහනවා කියන එකනේ තැන් වල හන්දි ගානේ. එතකොට ඒ වෙලාවේදී ජගන්ට තිබුණා තාත්තා විදිහට ඒ වෙලාවේදී හෝ පස්සේ මලී ගෙදර ආවහම ඒ ගැන පොඩ්ඩක් අවවාද කරන්න. මෙහෙම ඉන්න හොඳ නෑ. පොඩ්ඩක් ඇඩ්වයිස් කරන්න තිබුණා ජගන්ට. හැබැයි මේ ස්ටෝරි එක ඉස්සරහට කියවගෙන යනකොට ඔයාලට පෙනෙයි කිසිම තැනකදී ජගන් එහෙම ඇඩ්වයිස් කරන්නේ නෑ මලීට. ඒක තමයි මලීට අවසානයේ අත් වෙන ඉරනමත් සමහරු දන්නවා ඇති. සමහර අය නවල එක කියපු අය මම දැන් එක කියන්නේ මොකද එතකොට ඔයාලා කියවන්නේ නැති හින්දා කියවලා බලන්න අන්තිමේදී ඇත්තටම නරක ඉරනමක් තමයි මලීට අත් වෙන්නේ. ඒකට හේතුවත් ජගන්ගේ මේ ඇඩ්වයිස් නොකිරීම. වැරදි දේ වැරද්ද දැක්කහම ජගන් පුතාට ඒ ගැන කවදාවත් අවවාද කරේ නෑ. ඕක හොඳ දෙයක් නෙමෙයි, ඕක කරන්න එපා කියලා. ඒකත් ලොකු හේතුවක් වෙනවා මලීගේ පසුකාලීන බිඳ වැටීමට. හොඳයි. ඊළඟට the readers learn about Jagan's wife Ambika who died years earlier. මේ chapter එකේදී ජගන්ගේ wife අම්බිකා ගැන සහ ඇගේ මරණය ගැනත් කියවෙනවා. මෙතනදී ජගන් වයිෆ්ට ට්‍රීට්මන්ට්ස් කරන්නේ එයාගේම ෆිලෝසොෆි එකකට අනුව. ඔහු පාවිච්චි කරන්නේ සාම්ප්‍රදායික බෙහෙත්.
මේ හින්දා සමහර අවස්ථාවලදී ඇත්තටම අම්බිකාට එයාගේ වේදනාවන් ඉතාමත්ම අමාරුවෙන් දරාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඔයාලා ස්ටෝරි එක කියවුවා නම් තේරෙනවා ඇති එක වෙලාවක අම්බිකා පිස්සුවෙන් වගේ කෑ ගහනවා ඔළුවේ තෙත රෙද්දක් බැඳගෙන ඉන්නවා. එයාගේ ඔළුවේ කැක්කුම ඉවසන්න බැරුව. ඒත් ජගන් මොකද කරන්නේ? අර කොහොඹ මල් වලින් හදපු බෙහෙතක් හදලා තමයි අම්බිකාට දෙන්න හදන්නේ. ඒක ශනිකව අඩු වෙන්න වෙස්ටර්න් මෙඩිසින්ස් තිබුණට ජගන් ඒක දෙන්නේ නැහැ. ඉඳලා අම්බිකා පිස්සුවෙන් වගේ කෑ ගහනකොට තමයි එයා ඒ බටහිර බෙහෙත් ඉක්මනින් සුව වෙන බටහිර බෙහෙත් දෙන්න පෙළඹෙන්නේ. එතකන් අම්බිකා ඒ වේදනාව ඉවසා දරාගෙන ඉන්න. හැබැයි මේ හැමදේම මලිත් බලාගෙනයි ඉන්නේ. ඒ වගේම මෙතනදී කියවෙනවා අම්බිකාගේ අවසාන කාලෙදී එයාට කවලා පොවලා නාවලා තියෙන්නේ මලී කියලා. මලී ඒ වෙනකොට ඇත්තටම අවුරුදු 10ක විතර පොඩි දරුවෙක්. ඒත් එයා පාසල් වෙලාවෙන් පස්සේ සෙල්ලම් කරන්න යන්නේ නැතුව අම්මට කවන්න සලකන්න ගෙදර ඉන්නවා. එතනින්ම අපිට පේනවා මේ අම්මගේ පුතාගේ තියෙන ඇටැච්මන්ට් එක කොච්චරද කියන එක. ඒ වගේම අම්බිකාගේ අවසාන මොහොතේ ડોක්ටර් ආපහු යන්න හදන වෙලාවේ ජගන් එයාගේ පොත ගැන කතා කරනකොට ડોක්ටර් කියනවා ජගන්ට ඇගේ අන්තිම විනාඩි කීපේ ඇය සමග ඉන්න කියලා. කියන්නේ එච්චර සීරියස් වෙලාවක දැන් මේ වයිෆ් මැරෙන්න ලං වෙලා එයා වේදනාවෙන් ඉන්නව ඇඳක් උඩ මේ අවස්ථාවේදී තමන් ලියපු පොතක් ගැන කියවනවා කියන්නේ ඒක හරිම අසාමාන්‍යයි. ඒ හින්දා තමයි ડોක්ටර් කියන්නේ ඉක්මනට අම්බිකා ළඟට යන්න. එයා තව විනාඩි කිහිපයක් ජීවත් වෙන්නේ. මේ හැමදේම මලී අහගෙන ඉන්නවා. මලී බලාගෙනයි ඉන්නේ. පොඩි දරුවෙක් වුණත් මලීට හිතෙනවා ඇයි තාත්තා මෙහෙම කරන්නේ අම්මට? ඇයි තාත්තා අම්මා ළඟට යන්නේ නැත්තේ? මේ දේවල් මලීට ඒ කාලෙදි ප්‍රශ්නයක්. ඒ වගේම මලී හිතින් හිතන්නේ තාත්තා අම්මා ගැන බලන්නේ නැහැ කියලයි. ඉතින් මේ බලාගෙන ඉන්න මලීට එයාගේ තාත්තා එක්ක අපහැදීමක් ඇති වෙනවා. මේක තමයි පළවෙනි අවස්ථාව ඇත්තටම මේ ජගන්ගේ මලීගේ ඩිස්ටන්ස් එක පටන් ගන්න. මේ දෙන්නගේ කන්ෆ්ලික්ට් එක පටන් ගන්න පළවෙනි අවස්ථාව තමයි ඒක. මේ අම්බිකාගේ මරණය සිද්ධ වෙන වෙලාවේදී ડોක්ටර් එක්ක පොතක් ගැන කියව ඉන්න එක, අම්මට බෙහෙත් දෙන්න නැති එක, මේ දේවල් තමයි මේ මලීට ජගන් ගැන තියෙන දුරස්ත භාවයට මුලින්ම හේතු වෙන්නේ. මේ හේතු හින්දා ජගන් මලී අතර තියෙන ඩිස්ටන්ස් එක තව තවත් වැඩි වෙනවා. සෙකන්ඩ් චැප්ටර් එකේ මතක තියාගන්න පහසු එක්ස්ට්‍රැක්ට්ස් ගැනයි ඒවයි ඉම්පෝටන්ස් එක ගැනයි දැන් බලමු. He had brought up the boy single-handed. Importance: Jagan is a very loving father for Mali. He sacrifices himself on behalf of Mali. දැන් අපි ඉස්සෙල්ලා කියපු කරුණොත් එක්ක සහ ජගන් එක්ක සහ ජගන් නැවත විවාහ නොවීම, ෂොප් එකේ සිට ඉක්මනින් ආපසු නිවසට යාම සහ පුතාගේ පෙනුම සහ වර්ධනය කෙරෙහි ඇතිවන ආඩම්බරය කියන කරුණු වලින් අපිට කියන්න පුළුවන් ජගන් හරිම ආදරණීය පියෙක් කියලා. මොකද මම ආය පාරක් මතක් කරලා දෙන්නම්. ජගන් ෂොප් එකේ ඉඳලා කොහෙවත් නවතින්නේ නැහැ. මලී තනියෙන් හින්දා කෙලීම ගෙදර යනවා. මලීට උයන පිහනේවා හැමදේම ජගන් තනියම යා විසින්ම කරනවා. එයාට ස්වීට් ෂොප් එකක් තිබුණත් එතන කෝකියෝ හිටියත් එයා ඒ කිසිම කෙනෙකුට කියලා මලීට කෑම හදවන්නේ නැහැ. මලීගේ කෑම එයා තමන්ගේ අත් දෙකෙන්මයි හදන්නේ. ඊළඟට මලීගේ පෝෂණය ගැන ගොඩාක් හිතන කෙනෙක් ජගන්. ඒ වගේම ජගන්ට ඕනනම් ආයි මැරි කරන්න තිබුණා. හැබැයි යා ආයි මැරි කරේ නෑ පුතා හින්දා. එතකොට තව පැත්තකින් ජගන් හරීම ආඩම්බර වුණා එයාගේ පුතාගේ වර්ධනය දැකලා. එයා හරි හැන්සම්, හරි ලස්සනයි, උසයි. මේ දේවල් බලලත් ජගන් හරිම සතුටු වුණා. He often wondered whether he had done the right thing. එතනදී ඒ කතා කරන්නේ ජගන්ගේ වයිෆ්ගේ එහෙම නැත්නම් අම්බිකාගේ මරණය ගැන. ජගන් නිතරම හිතුවා අම්බිකාගේ අසනීප තත්වයට තමන් කළේ හරි දේද කියන එක. එයාට ඒ ගැන ගිල්ටි එකක් තිබුණා. මොකද කලින් කිව්වා වගේ අම්බිකාට ට්‍රීට්මන්ට්ස් කරේ ජගන්ගේ මතවලට අනුව. එයාගේ නැචරල් මෙඩිසින්ස් තමයි එයා අම්බිකාට දුන්නේ. හැබැයි අම්බිකා අවසානයේදී මිය යනවා. ඉතින් මේ හින්දා මුළු ජීවිත කාලේ පුරාම ජගන්ගේ හිතේ
පොඩි පසුතැවීමක් එහෙම නැත්නම් ගිල්ටි ගතියක් තිබුණා එයා අම්බිකාට කරේ හරි දේද කියන එක. ඉතින් මං හිතනවා ඔයාලට මේ එක්ස්ට්‍රැක්ට්ස් වලින් සහ මේ chapter summaries වලින් chapters දෙක තේරුම් ගන්න පුළුවන් වුණා කියලා පහසුවෙන්. මේ වීඩියෝ එක ගොඩක් දිග වෙන හින්දා ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු.